අසංකතාච ධාතු නිර්වාණය මේක සම්බන්ධව වචන තියෙනවා අභිධර්ම පිටකයේ හැටියට නාම රූප වශයෙන් බෙදනකොට පංචස්කන්ධ බෙදනකොට තියෙනවා පංචස්කන්ධෙටම දාලා නැහැ ඊළඟටම දාලා තිනවා හැබැයි පංචස්කන්ධය කියලා ගන්න නැහැ නිර්වාණය හැබැයි ඒ සමගම මේ අසංකතාච ධාතු කියන වචනේ දාලා තියෙනවා අභිධර්ම පිටකයේ රූපස්කන්ධයට දාලා තියෙනවා. ඒතර සත්‍යතරෝ මහ භූතා යතුන්ංච මහ භූතානං උපාදාය රූප. හතර මහා ධාතුව සහ ඒයින් හටගත උපාදාය රූප. එතන කන නාසය දිව ශරීරය රූප සද්ද ගන්ධ රස කියන එක දාලා තියෙනවා. මේ හතරයි. ඒතර ඉන්නේ උපාදාය රූප ටික සහ ස්ත්‍රීන්ද්‍රිය පුරුෂින්ද්‍රිය ජීවිතින්ද්‍රිය කාය විඤ්ඤාප්ති වචී විඤ්ඤාප්ති ඉන්නේ උපාදාය රූප තව උපාදාය රූප එතන රූපස්ස ලහුතා රූපස්ස මෘදුතා රූපස්ස කම්මඤ්ඤතා රූපස්ස උපචය කියන්නේ ඇහැට යමක් ගෝචර වෙන්න පුළුවන් ස්වභාවය. රූපස්ස සම්තති ඇසට කනට යමක් ගෝචර වෙන්න ස්වභාවය ඒකත් උපජය තමයි. ආයතන වලට ගෝචර වෙන්න පුළුවන් ස්වභාවය. සම්තති කියන්නේ තියනවා කියන එක. ඊට පස්සේ තියනවානේ. ඒක තියන බවට හිටින ගතියට සම්තති රූපස්ස සම්තති රූපස්ස ජරතා. ජරතා කියන්නේ මේ දිරණ ස්වභාවය. ජරා මරණ කරා යන ස්වභාවය. ඒක රූපේටයි දෙයක්. රූපස්ස ජරතා රූපස්ස අනිච්චතා මේ කැඩෙන බිඳෙන ස්වභාවය. රූපස්ස අනිච්චතා කබලින්කාර ආහාර. කබලින්කාර ආහාර වලට තියෙනවා ඒකේ විස්තරය. මේ බත් ඕජාව, මස් ඕජාව, මාළු ඕජාව, කොළ ඕජාව, අනි ඕජාවකින් මේ ශරීරයේ සිතක් හටගන්නෙත් දැන් ආහාරයක් කියන්නේ බෑ. ආහාරයක් නැති වුණාම මේ නාම ධර්ම හටගන්නෙත් නැහැ. නාම ධර්ම හටගන්නත් මේ ආහාරයේ වැයවීමක් තියෙන්න ඕන. එතන තව එකක් තියෙනවා ආකාශ ධාතුව. මේක උපාදාය රූප වල තියෙන ආකාශ ධාතුව. ආකාශ ධාතුව කියවට පස්සේ විතර මේ අවකාශය මං ජීවත් වෙන අවකාශයේ මම අවකාශයක් ගන්නවනේ වාතයනේ මම මේ දකින්නේ අවකාශය හරහා වාත අංශුත් තියෙන මේ අවකාශය තමයි සියල්ලම තියෙන මේ අවකාශ ධාතුවේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සියල්ලම තියෙන මේ අවකාශ ධාතුවේ මේ යම් දෙකක් වෙන් කරන අවකාශය මෙතන මම සහ ෆෝන් එක මම සහ මේ විදිහට වෙන් කරන අවකාශය තමයි අවකාශ ධාතුව සහ කාලය ගැන තමයි අපේ වැඩිම මෝහසිත හටගන්නේ මේ අවකාශය සහ කාලය. දැන් මට මේ තව විනාඩියක් තියෙනවා විනාඩි 5ක් තියෙනවා. අන්න ඒ විදිහට මම දැන් හිතනකොට ඒක මේ කාලය පිළිබඳ ප්‍රඥප්තියක් නේ මම හිතන්නේ සම්මුතියකට තමයි මම රැවටලා තින්නේ අනාගතය කියලා අතීතය කියලා. වර්තමානය කියලා මම රැවටලා තින්නේ තුන් කාලෙම නැහැ. අවකාශ ධාතුව කියලා එකකුත් නැහැ. ඒක උපාදාය රූපයක්. ඒක උපාදාය රූප වලට තියෙන එකක්. ඒක ප්‍රඥප්තියකින් මම ගන්න එකක්. ප්‍රඥප්ති වලින් එතන තියෙනවා හදේවත්තු රූපය කියලා තියෙනවා දාලා තියෙනවා ඒක අභිධර්මයේ හැටියට. තව ආපෝ ධාතුවත් මනසින් ගන්නවට ඒකත් උපාදාය රූපයක් විදිහට දාලා තියෙනවා. ඒක අභිධර්ම පිටකයේ මේ අට කතා වලදී ඇතුළත් වෙන දේවල්. එතනදී රූපය ඒක රූපේ කර්මයෙන් හටගන්න රූප කර්මජ රූප කියන විතර ශුද්ධාෂ්ටකය සහ ආකාශ ධාතුව හදේවත් රූපය සහ මේ ඉන්ද්‍රිය පංචේන්ද්‍රිය සහ ගෝචර රූප හතරක් පංචේන්ද්‍රිය සහ කාය එකට වැටෙනවා ඒතර ඉන්ද්‍රිය තුන ස්ත්‍රීන්ද්‍රිය පුරුෂින්ද්‍රිය ජීවිතේන්ද්‍රිය එන්නේ තුන කර්මජ රූප ඊට පස්සේ වැටෙනවා චිත්තජ රූප වලට වැටෙනවා එතකොට ඒ සුද්ධාෂ්ටකයම තමයි සුද්ධාෂ්ටකයම සහ ආකාශ ධාතුව අතන තියෙන අතෙන්ට වැටෙනවා හදේවත් රූපය කර්මජ රූප වලට මෙතෙන්ට වැටෙනවා එතකොට චිත්තජ රූප වලට ශබ්දය අපි දැන් මේ කතා කරන හඬ තමන් විසින් නිපදවන හඬ වැටෙනවා එතෙන්ට එතෙන්ට තව ටිකක් වැටෙනවා ආකාශ ධාතුවයි හඬ සහ කාය විඤ්ඤාප්තිය වචී විඤ්ඤාප්තිය. කාය විඤ්ඤාප්තිය කියන්නේ මේ කයින් යමක් ඇඟවෙන විදියට ඇඟවෙනවනේ දැන් මම වාඩිලා ඉන්නකොට කෙනෙකුට මම වාඩිලා කියලා දකින්න පුළුවන් නේ. ඒක කාය විඤ්ඤාප්තියක්. කයින් යමක් ඇඟවීම. හැබැයි අර මේ කෙනෙක් අරමුණු කරලා මම දෙයක් කියනවා නම් කෙලින්ම ඒක වටින්නේ වචී විඤ්ඤාප්තියට. මට දැන් අඬ ගහන්න පුළුවන් මෙහෙම. ඒව නැත්තම් කියන්න පුළුවන් ඕ කියන්න පුළුවන් නෑ කියන්න පුළුවන්. නැත්තම් වචනේම කෙලින්ම කියන්න පුළුවන් එන්න යන්න. කියලා ඒ ඔක්කොම වචී විඤ්ඤාප්ති. වචනයෙන් යමක් ඇඟවීම එන්නේ ඒතන 15ක් තියෙනවා. අතර 15යි චිත්තජ රූප ඊට පස්සේ කර්මජ රූප චිත්තජ රූප ඍතුජ රූප. දැන් මරණයේදී ඉතුරු වෙන්නේ ඍතුජ රූප විතරයි. මරණයේදී ඉතුරු වෙන්නේ අචුද්ධාෂ්ටකයේ තියෙනවා ආකාශ ධාතුව තියෙනවා. ඊට පස්සේ සද්ද නවක කියලා මේ සද්දයක් හට ගන්න පුළුවන් මේ නවනකොට දිගානකොට වගේ. අන්න ඒකට මේ හඬක් මේ
ඒක මෙතන දාලා තියෙනවා. ඊට පස්සේ ওই ගස් කොළන් හෙලවෙන හඬ, බාහිර තියෙන හඬ මෙතන දාලා තියෙනවා. සද්දනාවක කියලා. එතන 10යි එතන. එතන 10. ඒ 10ට තව එකක් කරනවා රූපස්ස ලහුතා, රූපස්ස මෘදුතා, රූපස්ස කම්මඤ්ඤතා. දැන් නවන්න ප්‍රතිකාර පුළුවන් කම්මඤ්ඤතාවේ. රූපස්ස කම්මඤ්ඤතා. එන්නේ ඒ තුනත් හැබැයි අර චිත්තජ රූප වලට වැටෙන්න ඕනේ. ඒතකොට චිත්තජ රූප 15යි, කර්මජ රූප 18යි, ඍතුජ රූප 13යි, ඊට පස්සේ ආහාරජ රූප 12යි. ආහාරජ රූප 12ක් තියෙනවා. 12 තමයි ඒතර සුද්ධාෂ්ටකය ආකාශ ධාතුව තියෙනවා. එතනට හැබැයි අර 10 වෙනි එකක් වශයෙන් මුකුත් වැටලා නැහැ. ඊට පස්සේ තව තියෙනවා රූපස්ස ලහුතා, මෘදුතා, කම්මඤ්ඤතා. ඒවා ආහාරයෙන්ුත් හට ගන්නවා. දැන් ඊට පස්සේ මම කතා කරන්නේ අසංකතාච ධාතු පිළිබඳව. අසංකතාච ධාතු කියනකොට නාම කයින් ස්පර්ශ කරන දෙයක්. එතන වැටලා තියෙනවා රූපස්කන්ධය තියෙනවා. ඊට පස්සේ වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඤ්ඤාණස්කන්ධය, අසංකතාච ධාතු එන්න එතන දාලා තියෙනවා. එතන රූපේ සහ විඤ්ඤාණය, රූපේ සහ විඤ්ඤාණය සහ නිර්වාණය කියන එක සංසන්දනය කරපු ගතියකුත් තියෙනවා. ඒතර රූපංච නිබ්බානංච රූපංච අසංකතාච ධාතු අනාරම්මන. ආරම්මණයක් ගන්නෙ. සිතින් මේ ආරම්මණයක් ගන්නෙ. බාහිර ආරම්මණයක් මුත් ගන්නෙ. ඊට පස්සේ තියෙනවා මේ විඥානේ තමයි තනාරම්මන. විඥානේ තමයි අරමුණු ගන්නෙ. විඥානේ තමයි අරමුණු ගන්න. වේදනාවෙන් අරමුණු රස විඳිනවා. සංඥාවෙන් අරමුණු වෙන් කරලා හඳුනා ගන්නවා මේ දෙකක් වශයෙන්. චේතනාවෙන් එකට නැවත සකස් කර ගන්නවා. නැවත සකස් කිරීමක් කර්මයක් සකස් කර ගන්නවා. ඕනකම මට බරු බලන්න ඕන, සද්ද අහන්න ඕන, මේ බාහිර වශයෙන් සංකාරයක් කරන ස්වභාවය මට කතා කරන්න ඕන, අහන්න ඕන, එන්නේ බලන්න ඕන, යන්න ඕන. ඒක චේතනාව. එතන ඊට පස්සේ තව මේ අසංකතාද්දා සඳහන් වෙනවා මන ධම්ම කියනකොට. මන කියනකොට එතන මන විදියට තියෙන්නේ පස්ස. පස්ස තමයි එක වචනෙන් ගම පස්ස. කියන්නේ මේ ස්පර්ශය කියන එක. යමක් ස්පර්ශ වෙන ස්වභාවයට පස්ස කියනවා. ඊට පස්සේ තියෙනවා තව තියෙනවා සහේතුක අහේතුක කියලා වචන දෙකකින් මේ මනස කියන එක විග්‍රහ කරන්න පුළුවන්. කුසල අකුසල අව්‍යාකෘත කියලා වචන තුනකින් ඕනනම් ඒක වෙනම අර ගන්නවා වෙනම කොටස් විදිහට ගන්නවා. හතරකින් කියනවා නම් කාමාවචර, රූපාවචර, අරූපාවචර, අපරියාපන්න. පහකින් ගන්නවා නම් සුඛ දුක්ඛ, සෝමනස දෝමනස දුක්ඛම සුඛ. අන්න හයකින් ගන්නවා නම් විඥාණයම තමයි. මනස කියනතර විඥාණයම තමයි. චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන. එතන 10ක් වෙනකන් තියෙනවා දිගට තව මේ ටිකම තමයි තව වැඩිපුර විස්තර වෙන්නේ. ඊට පස්සේ ධම්මවල තමයි කියන්නේ ධම්ම කියනකොට ධම්මානුපස්සනාව කියන්නේ ධම්මනේ. ඒතකොට සිතිවිලි මේ බාහිර අරමුණු කියන අරමුණේ අර්ථයෙන් අරමුණු සිතට අරමුණු වෙන දේවල්. මන ධම්ම කියනකොට මන චිත්ත වෙනවා. ඒතකොට ධම්ම කියනකොට චෛතසික වෙනවා ධම්ම. ඒ පర్యాయ වලින් ඒ විස්තර වලින් ඒ දේශනා වලින් ධම්ම වලදී වේදනාව සංඥාව සංකාරය අනිදස්සන අපටිග ධම්මායතන පරියාපන්න රූප සියලුම උපාදාය රූප ආරේ මුලින් කසහන් කර උපාදාය රූප අසංකතාච ධාතු මෙතන තියෙන ධම්ම ලෝකේ තියෙනවා. එතකොට අසංකතාච ධාතු රාගක් වේ නිබ්බාණං ද්වේෂක් වේ නිබ්බාණං මෝහක් වේ නිබ්බාණං එන්නේ ඒකතර නාම කයින් නිර්වාණය ස්පර්ශ කරනවා කියලා එහෙම සඳහන් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ මනසින් අරමුණු කරන්න පුළුවන් කියලා නිර්වාණය එහෙම සඳහන් වෙලා තියෙනවා. තවත් විස්තර වශයෙන් කියනවා නම් තවත් මේ තිරනේ දීර්ඝ වශයෙන් නිර්වාණය කියනකොට තණ්හක්කයෝ නිබ්බාණං කියනවා. තණ්හක්කයෝ නිබ්බාණං, රාගක්කයෝ නිබ්බාණං, ද්වේෂක්කයෝ නිබ්බාණං, මෝහක්කයෝ නිබ්බාණං, ගතික්කයෝ නිබ්බාණං, ප්‍රතිසන්දික්කයෝ නිබ්බාණං, උත්පතික්කයෝ නිබ්බාණං, සංසාරක්කයෝ නිබ්බාණං, භවක්කයෝ නිබ්බාණං, වට්ටක්කයෝ නිබ්බාණං. එන්නේම කියලා එතන පූර්ණ වශයෙන් එතන අභිධර්මයේ සඳහන් වෙනවා. වට්ටක්කය කියන්නේ මේ වට්ට මූලික කියන වට වශයෙන් මේ අවිද්‍යාව නිසා සංකාර, සංකාර නිසා විඥාන අනිත් විදිහට වටයක් විදිහට මේක යන ගතියකට තමයි වට්ට මූලික කියන තමන්ගේ පැත්තෙන් හටගන්න එක තමයි වට්ට මූලික තණ්හාව කියන්නේ. ඒකට කියන්නේ බාහිර අරමුණු වශයෙන් බාහිර අරමුණු වශයෙන් හැසිරෙන එකට කියන්නේ ඒකට වට්ට මූලික කියලා. සංසාරය දැන් මට කියන්නේ මේ රූපේ ගැන තව පොඩි දෙයක් කතා කරනවා. රූප ගැන මේක තියෙනවා විනය පිටකේ තියෙනවා. රූපය යථා පේන පින්ඩෝ අසාරෝ නිසාරෝ සාරාපගතෝ ඒව මේව බික්කවේ රූපං අසාරං නිසාරං සාරාපගතං යම්සේ පෙන පිඬුව අසාර වෙලා ඒක ඉවර වෙලා යනවාද අන්නේ විදිහටම මේ රූපයත් අසාර වෙලා නිසාර වෙලා ඉවර වෙලා සාරාපගතං සාරයකින් තොර. සාරය කියන්නේ හරය. යම් කිසි ස්ථිර දෙයක් තියෙනවා නම් හරයක් තියෙනවා නම් දුර්ඩභාවයක් තියෙනවා නම් මැද ගහ කන්නේකට මේ හරය කියන්නේ සාරය. ඒක නැති වෙලා යනවා මේ කයෙත්. එහෙම කිසිවක් ඉතුරු වෙන්නේ නැතුව ඉතුරුලා නැතුව යාම යනවා.
කියලා තියෙනවා. ඒතර මොකෙන්ද නිච්ච සාරේනවා සුඛ සාරේනවා අත්ත සාරේනවා නිච්චේනවා දූ වේනවා දූ වෙන කියන්නේ ස්ථිර භවයෙන් මොනවා හරි ස්ථිර කියලා දැන් දූ වේනවා සස්සතේනවා මම කියලා මොනවා හරි තියෙනවා නම් සදාකාලික කියලා මොනවා හරි තියෙනවා නම් එහෙම සස්සතේන කියනවා සදාකාලික මම කියලා ස්ථිර දෙයක් මොනවා හරි පවතින එක දිගට සස්සතේනවා අවසාන වශයෙන් තියෙන නිච්චේනවා දූ වේනවා සස්සීනවා අවිපරිණාම ධම්මේවා රාගක් වේ නිබ්බාන කියන්නේ රාගය දුරු කරන්න අසුබේ වඩන්න ද්වේෂක් වේ නිබ්බාන මෛත්‍රිය වඩන්න ඒතකොට මේ ප්‍රකට වෙනවා මෝහය දුරු කරන්න මෝහක් වේ නිබ්බාන මේ සතර ධාතු වශයෙන් දකින්න සතර මහා ධාතු කයක් පමණක් ඇත සත්වයේ පුද්ගලික ආත්මයක් නැත